ඉතින් කොහමද කාලෙකට පස්සේ ඔන්න ඔයාලා බලන්න. දැන් වෙලාව උදේ 5ට විතර වගේ. ඉතින් අපි කලින් දවසේ හිතුවා පින්ඩපාතේ හාමුදුරුවරුන්ට දානි පූජා කරොත් හොඳයි කියලා. ඊ දානි විදිහට කඩල තෙම්පරාදු කරලා තමයි හදාගත්තේ. ඉතින් මේ විදිහට තමයි කඩලක තෙම්පරාදු කරේ. නිර්මාංශ විදිහට තමයි හදාගත්තේ. මොකද පින්ඩපාතේ හාමුදුරුවෝ නිර්මාංශ නිසා උදේ 6 කාල විතර වගේ වෙනකොට හාමුදුරුවෝ වඩිනවා කියලා තමයි අපිට කලින් ගිහපුවයි කියලා තිබුණේ. ඉතින් ඒ නිසා ඉක්මනින් වැඩ ටිකත් කරගෙන දාන පාර්සල් ටිකත් හදාගෙන මමයි හස්බන්ඩ්යි ගියා. මොකද අපේ ගෙවල් ළඟ ඉඳලා ටිකක් එහාට යන්න ඕනේ. දාන පිළිගන්න ඕනේ ලේසි වෙන්න නිසා මේ විදිහට තමයි මම දාන පාර්සල් ටික හදාගෙන ගියේ. උදේ පාන්දරට බලන්නකෝ අපේ ගම පේන ලස්සන. ගම කිව්වට ගමෙන් චුට්ටක් එහාට යන්න ඕනේ. හරිම ලස්සන වටපිටාවක් තමයි ඉතින් තියෙන්නේ. වනවාසී හාමුදුරුවරු 4 නමක් වැඩ ඉන්න නිසා අපිට කිව්වේ පින්නපාතේත් 4 නමම වඩිනවා කියලා. ඒ වුණාට අපි ගිය දවසේ වැඩි නම් දිනමයි සමහර දවස්වලට 4 නම වඩින්නේ නැහැ කියලා කිව්වා. ආපෝ අය කියන තව කට්ටිය ඇවිල්ලා හිටියා පින්නපාතේ පූජා කරන්න. අපි දැන් පින්නපාතේ පූජා කරලා මේ ගෙදර යන ගමන් අද කාලේ ගොඩක් අයට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. ඉතින් ඔයත් ගම්පහ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් නිවාඩු දවසට මේ වගේ පින්නපාතේ පූජා කරන්න. දාන ගෙනියන්න පරක් වෙයි කියලා හිතන නිසා භාජන ටික හොද හිටියේ නැහැ. ඉක්මනට සිංහකට දාඩි ඉවර වෙලා ගියා. ඉතින් ගෙදර ඇවිල්ලා තමයි ඒ ටික ඔක්කොම අස්පස් කරේ. ඉතින් ඔක්කොම ටික ක්ලීන් කරාට පස්සේ තමයි හිතට සතුටක් දැනෙන්නේ. මේ විදිහට තමයි අපේ සෙනසුරාදා උදේ වරුව ගෙවුනේ. ඉතින් මම ආදරෙන් මතක් කරනවා ඔයා අද අලුතෙන් අපේ වීඩියෝස් බලන කෙනෙක් නම් අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.